Hi friends, අදත් මම අරගෙන ආවේ ගොඩාක් අයට යූස්ෆුල් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. අපි හැමෝම කරන වැරද්දක් තමයි පොල් ගෙඩි අරන් ඒකේ තියෙන කොහො ටික විසි කරන එක. හැබැයි ඒව විසි කරන්නේ නැතුව ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කොහො ටික පාවිච්චි කරලා මම මොනවද හදාගත්තේ කියලා. පොල් ගෙඩි වලින් අයින් කරගත්ත කොහො තමයි මේ තියෙන්නේ. අපි දැන් මේ කොහො ටික එදර වෙන් කරගන්න ඕනේ. මේ වගේ පොඩි කොටස් වලට වෙන් කරගන්න. අපි දැන් මේ ටික වෙන් කරගෙන ඉවරයි. දැන් පොඩි ප්‍රමාණයක් කරගෙන තද කරලා මේ වගේ රෝල් කරගන්න. හොඳට තද කරලා රෝල් කරගන්න. මෙහෙම තද කරලා රෝල් කරනකොට ඒකේ තියෙන ඩස්ට් ටික වෙන වෙනවා. මේ වැඩේ කරනවා නම් අනිවාර්යෙන්ම මාස්ක් එකක් දාගන්න. නැත්නම් ගොඩක් දූවිලි තියෙන්න පුළුවන්. මේ විදිහට පොඩි කොටස් වලට වෙන් කරලා අරන් තියාගන්න. ඊළඟට මේ වගේ පොඩි කෑලි ටිකක් ඉතිරි වුණා. මේවා විසි කරන්න එපා. ඒකත් අපිට ඕන වෙනවා. ඊළඟට මේ වගේ දෝවිලි ටිකක් ඉතිරි වුණා. මේකත් විසි කරන්න එපා. අන්තිමට ඕන වෙනවා. දැන් පොඩි කොටසක් අරගෙන මේ විදිහට අඹරලා රෝල් කරගන්න. තද කරලා රෝල් කරන්න. හරියටම බලා ගන්න. මම කරන විදිහටම ඔයාලත් කරන්න. ඊළඟට තවත් කෑල්ලක් කරගෙන මේකත් එක්කම ජොයින් කරන්න. ජොයින් කරාට පස්සේ තද කරලා මේ වගේ රෝල් කරන්න. හොඳට තද කරලා තමයි මේක හදා ගන්න ඕනේ. අන්තිමට මේ විදිහට තමයි මම හදාගත්තේ. මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේක මහ ගන්න ඕනේ. නැත්නම් එහෙමම ගැලවෙන්න පුළුවන්. වටේටම මේ වගේ මහ ගන්න. දැන් විඩින් තියෙන කොහො කැලි ටික මේ වගේ කපා ගන්න. මේ විදිහට හදලා අරගන්න. ඊළඟට මේ වගේ පළතුරු දෙලක් අරගන්න. ඒකට අපි දාගන්න අපි හදාගත්ත මේ කොහො එක. දැන් මේ වගේ ගේටයක් දාගන්න. මේ විදිහට හදලා ඔයාලට වළං හොදන්න පාවිච්චි කරන්නත් පුළුවන්. සල්ලි දීලා ස්ටිල් වූල් ගන්න නැතුව ගෙදරම මේ වගේ හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය ඇඟ අතුල්ලන්න පාවිච්චි කරන්නේ කොහො ලණු වලින් හදාගත්ත කොහො තමයි පාවිච්චි කරන්නේ. කොහො ලණු ගන්නත් වේදමක් වෙනවා. හැබැයි අපි ගෙදර විසි කරන කොහො ටික පාවිච්චි කරලා මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. කිසිම වේදමකුත් නැහැ. අනිත් එක මේක හදාගන්න එච්චර වෙලාවක් යන්නෙත් නැහැ. ඔයාලට යූස්ෆුල් වෙන්න පුළුවන් ටිප් එකක් තමයි මේක. ඊළඟට මම මේ ඉතිරි වෙලා තියෙන කොහො ටික අරගන්නවා. මේ ටිකත් විසි කරන්න නැතුව අපිට වැඩක් ගන්න පුළුවන්. මම මේ කොහො කැලි ටික වෙනම අරගන්නවා. මේ ඩස්ට් එකත් අපිට ඕනේ. ඒකත් විසි කරන්න එපා. ඊළඟට මම මේ කොහො කැලි ටික රත් කරගන්නවා. හොඳට අනිත් පැත්තට හරව මේ ටික රත් කරගන්න. ලිපේ ගෙදර මීඩියම් ෆ්ලේම් එකේ තියලා විනාඩි 3ක් විතර රත් කරගන්න. දැන් මම ලිප ඕෆ් කරගන්නවා. කොහො කැලි ටික නිවා ගත්තට පස්සේ බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්න. මම දැන් මේ ටික බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ කොහො කැලි ටික මේ විදිහට තමයි තියෙන්නේ. කොහො කැලි ටික මම මේ විදිහට වතුර කෝපයකට දාගන්නවා. දැන් මේ ටික පැත්තකින් තියන්න. කොහො වලින් ඉතිරි වෙච්ච ඩස්ට් දෙකම අපි දැන් එකතු කරගමු. එකතු කරලා පැත්තකින් තියන්න. ඊළඟට මේ වගේ පොඩි භාජනයක් ලිපේ තියලා රත් කරගන්නවා. ඊළඟට මම මේ භාජනයකට දාගන්නේ ආමන්ඩ් එක. ආමන්ඩ් එක ටික දාලා හොඳට රත් කරගන්න. ලිපේ ගෙදර මීඩියම් ෆ්ලේම් එකේ තියාගන්න. හොඳට මේ ටික රත් කරන්න ඕනේ. ඊළඟට අපි මේකටම දාගන්න කොහොලින් අයින් කරලා අරගත්ත පවුඩර් ටික. මම මේ ඩස්ට් ඔක්කොම ටික අරගත්තේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයක් විතරක් අරගත්තා. දැන් අපි හොඳට මේකත් රත් කරගන්න ඕනේ. මේ ටික කළු පාට වෙනකම් රත් කරගන්න ඕනේ. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේම තියන්න. ගොඩාක් වෙලා යන්නේ නැහැ. මේ ඉක්මනටම පාට වෙනස් වෙලා කළු පාට වෙනවා. මේ විදිහට හොඳට පාට වෙනස්ලා ආවට පස්සේ ලිප ඔෆ් කරගන්න. ආමන්ඩ්ට මේ වගේ කුඩු වෙන්න ඕනේ.
මේ විදිහට පාට වෙනස් වෙලා කර වෙනකම් ලිපේ තියන්න ඕනේ. මම දැන් ලිප ඕෆ් කරගෙන තියෙන්නේ. මේ ටික නිවුනට පස්සේ බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්න. අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳට පවුඩර් වෙනකම් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. අපි දැන් හදාගෙන තියෙන්නේ හෙයා ඩයි පවුඩර් එකක්. වියදමක් නැතුව ගෙදරම හදාගන්න පුළුවන් හෙයා ඩයි පවුඩර් එකක්. ආමනේට වලට විතරේ පොඩි ගාණක් යන්නේ. හැබැයි ආමනේට අනිවාර්යයි. කිසිම කෙමිකල්ස් නැහැ මෙතන. සාමාන්‍යයෙන් කඩෙන් ගන්න හෙයා ඩයි වලට ගොඩාක් අයට ඇලර්ජික් වෙන්න පුළුවන්. හැබැයි මේ හෙයා ඩයි එක 100%ක්ම ස්වභාවිකයි. බය නැතුව හැමෝටම පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලා හැමෝටම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ඩයි එක හදලා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම මේ පවුඩර් වලින් හැඳි දෙකක් විතර අරගන්නවා. වෙනම පොඩි වාජනයකට මේ පවුඩර් වලින් හැඳි දෙකක් විතර දාගන්න. ඊළඟට මම මේකටම දාගන්නේ කොමාරික ජෙල් එක. පවුඩර් ටික දී කරගන්න පුළුවන් ප්‍රමාණය වෙන මේ ටික දාගන්න. ජෙල් එක දාගත්තට පස්සේ හොඳට මේ ටික මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට ඩයි එක හදාගන්න. හොඳට මිශ්‍ර කරලා අරගන්න. කඩෙන් ගන්න පුළුවන් හෙයා ඩයි වල ගොඩාක් කෙමිකල්ස් දානවා. හෙයා ඩයි එක කල් තියා ගන්න ඕන හින්දා එයාලා කෙමිකල්ස් දාන්නේ. ඒ හින්දා සමහර අයට ඒවා ගොඩාක් ඇලර්ජික් වෙනවා. ඒ වගේම ඒවා ගොඩාක් මිල අධිකයි. මං කියන විදිහට මේ වගේ හෙයා ඩයි එකක් හදලා බලන්න. ඔයාලටම ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඩයි එක ගෑවට පස්සේ විනාඩි 5ක් යනකොටම මේවා වේලෙනවා. තනින් තන සුදු හිස්කෙස් තියෙනවා නම් මේ ඩයි එක තවරන්න. ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. ඊළඟට මම තවත් පොඩි භාජනයක් අරගන්නවා. ඒකට මේ පවුඩර් වලින් හැඳි දෙකක් විතර දාගන්නවා. දැන් මම මේකට දාගන්නේ පොල් තෙල්. පොල් තෙල් හැන්දක් විතර දාගත්තා. දැන් මේකත් හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වගේ හදලා මුට්ටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ළමයින්ට දාන්න මුට්ටුවක් විදිහට මේ වගේ හදාගන්න. තද කළු පාටට තියේ. ඒ වගේම පොඩි ළමයින්ට මේවා ඇලර්ජික් වෙන්නේ නැහැ. ගොඩාක් අය සල්ලි දීලා තමයි මේවා ගන්න. වියදමක් නැතුව ගෙදරම මේ වගේ හදාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. අපි කලින් පොඟව ගත්ත කොහො තමයි මේ තියෙන්නේ. රැයක්ම පොඟවලා තියාගත්තා. අඩුම ගානේ පැය 3කත් පොඟවලා තියන්න. මේ කොහො ටික විසි කරන්න එපා. පැලවලට දාන්න පුළුවන්. පැලයිටි වලට මේක හොඳම පොහොරයක්. ඒ වගේම වතුර රඳවලා තියනත් මේ කොහො පාවිච්චි කරනවා. මම දැන් මේ කොහො ටික අයින් කරලා මේ වතුර තමයි අරගන්නේ. මුලින්ම මේ වතුර ටික පෙරලා අරගන්න. මේ වතුර වල ගොඩාක් පෝෂණය තියෙනවා. අපේ හිස කෙස් වලට මේ වතුර ගොඩාක්ම හොඳයි. හිස කෙස් ටික හෙලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. කොණ්ඩේ වවා ගන්නත් මේ වතුර ගොඩාක් උදව් කරනවා. ඒ වගේම කොණ්ඩේ ඝනකමට වවා ගන්නත් පුළුවන්. ෂැම්පෝ දාලා නැවට පස්සේ අන්තිමට මේ වතුර කෝපේ දාන්න. කොණ්ඩේ හෙලෙන්නේ නැතුව ශක්තිමත් වෙන එක ඔයාලටම බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. මේ ක්‍රමයට හදන ඔයාලට වෙලාවක් නැත්නම් තවත් ක්‍රමයක් කියලා දෙන්නම්. ඒක නම් හැමෝටම ගොඩාක්ම ලේසි ක්‍රමයක්. ඒකට මුලින්ම වාජනයකට උණු වතුර දාගන්න. මම දැන් මේ වතුරට දාගන්නේ කොහො. මුලින්ම කොහො ටිකක් අරගෙන ඒක හොඳට හොදගන්න. හොඳට හේදුවට පස්සේ මේ උණු වතුර කෝපයට දාගන්න. දාලා පැය 3ක් විතර එහෙම තියන්න. එහෙම නැත්නම් රැයක්ම පොඟවලා තියන්නත් පුළුවන්. පැය 3කින් පස්සේ මම මේ කොහො ටික අයින් කරගන්නවා. මම කලින් කියපු විදිහට මේ වතුර වලට පාවිච්චි කරන්න පුළුවන්. හිස කෙස් වලට දාන කලින් මේ වතුර හොඳට පෙරා ගන්න. පොඩි පොඩි කොහො කැලේ තියෙන්න පුළුවන්. මේ වතුර ගොඩක්ම පෝෂණීයයි. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට like කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ videos බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.